අයබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් කට්ටියක් මගෙන් ඉල්ලලා තිබ්බා මෙන්න මේ වගේ පහන් ලෑල්ලකට මෙන්න මේ වගේ ලයිට් සෙට් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේක ඔහොමනේ මේ ලස්සන ලයිට් එක නේ බලමු. ඕකේ. ඔහොම තමයි ඒකේ. පෙනුම තියෙන්නේ. මීට වඩා ලස්සන මේක අපිට අපේ ලයිට් එක අඩු කරලා බලමු. ඔහොම තමයි ඒකේ ඇත්ත පෙනුම ඔකට පෙන්වන්නේ. මේක ඇත්තම මීට වඩා ලස්සනයි. හරිද? ඔක හරියට බලුවොත් මීට වඩා ලස්සන පේනවා. හරි. දැන් අපි බලමු කොහොමද ඒක ටක් ගාලා හදන්නේ කියලා. මම ඔයාලට ඉක්මනට ස්ටෙප් බයි ස්ටෙප් පෙන්නන්නම්. මේ වීඩියෝ මම ගොඩක් දුරට අරගෙන යන්නේ නැහැ. ඉතින් ඔන්න දැන් පේන විදිහ ඉක්මනට යමු එක කොහොමද හදන්නේ කියලා. හිතන්නවා මේසෙ පොඩ්ඩක් අපිලිවෙලයි. අපි එළියට යමු. හරි. ඔයාලා ගාව තියෙනව නේද? මෙන්න මේ වගේ බලුප් පටි. මේ වගේ බලුප් පටි. හරිද? ඉතින් මෙන්න මේ වගේ බලුප් පටි ඔයාලා කරන්න තියෙන්නේ මේ සුද්ධ කරගන්න. දැන් එතකොට ඔයාලා බලුප් හයි කරනකොට මෙන්න මේ විදිහට හයි කරගන්න. දැන් මේ තියෙන්නේ මේක මචං ලයින් ඉන් එකට දෙන්නකෝ. ඒ කියන්නේ වොට් 12 කනෙක්ට් කරන තැනට මේක තියාගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ වයර් මේව සෙලෝ ටේප් කරගන්න. මම දැන් මීටර මෙතනින් එකයි මෙතනින් එකයි දාලා දැන් ඔයාලා මේක සෙලෝ ටේප් කරගන්න. මම මේක හදලා තියෙන හින්දා මම ඔයාලට ටක් ගාලා සැකිල්ල පෙන්නන්න විතරයි මේක කරන්නේ. ඊට පස්සේ දැන් මචං මේ කළු පාට කියන්නේ ඒ කියන්නේ මේ බාන්න මෙතන මේ රතු පාට චූටි ලයින් එකක් කියලා තියෙනවට පේනවද දන්නේ. මේක දන කළු පාට වයර් එක හයි කරලා තියෙන රින් එකට. ඒ වගේම අපි මෙතනත් හයි කරගන්න ඕන යන්නේ වගේ කළු පාට කරිනට යන විදිහට රතු පාට ඊට තියෙන එක දනට යන විදිහට. හරි දැන් මෙතන වයර් එක විතරයි මම මේ දික් කරලා තියෙන්නේ. නැත්තම් ඔහොම සෙට් කරගන්න තිබ්බා. වයර් එක විතරයි දික් කරලා තියෙන්නේ. හරිද? ඒකේ මේ අවසානට බැටරිය බැස්සයි හින්දා මට ඔක්කොම ටික පෙන්වන්න බැරි වුණා. හරි. දැන් අපි යමු මෙතනට. මෙතනදී අර කිව්ව විදිහටම මේ තියෙන්නේ. අතනින් මම ප්ලග් එකක් ගහලා තිනවා ඔයාලා. පේනේද? මේ තියෙන්නේ. මේ අර තියෙන්නේ ප්ලග් එකක් ගහලා තියෙන්නේ. ඒක වොට් 12ක එකක්. මම ඒක ලයින් එකට දීලා තියෙන්නේ. ඊට පස්සේ ඒකේ ධන ඍණ මේ වගේ දෙකක් තියෙනවා. අර මම ඉස්සලා කියලා දුන්න විදිහට ධන ඍණ මේකට හදා ගන්නවා. මේ පැත්ත ඉන් එක, මේ පැත්ත අවුට් එක. ඒ වගේ ඊට පස්සේ එතකොට මේකේ අවුට් එක මේකේ ඉන් එක වෙනවා. මේකේ අවුට් එක එනවා. ඊට පස්සේ උන් තමයි මේ උඩට ලයිට් එක හයි කරලා තියන්නේ. ඔන්න ඔහම තමයි ඒකේ මේ ඉක්මනට හදන විදිහ කියලා දුන්නේ. මේක වැඩි වෙලා ගන්න බැරි හින්දා මොකද මේක මහා ලොකු දෙයක් නෙමෙයි පොඩි දෙයක්. ඉතින් channel එක subscribe කරන්න, like එක දාන්න, comment එක දාන්න, share කරන්න. පොඩි ළමයෙක්ට share කරන්න. bye.